අයබෝවන් අද කතා කරන්න යන්නේ ෆිසික්ස් වල ස්ට්‍රක්චර්ඩ් එසේ වලට කොහොමද වැඩ කරන්න ඕනේ කියලා. ඔයා මෙතනදී A මට්ටමක B මට්ටමක C මට්ටමක S මට්ටමක හෝ W මට්ටමක ගියත් කමන්නේ මේ ක්‍රමය පොදුයි බලන්න. හරිද? මේ විදිහට කරන්න try කරන්න. හරිද? ඔයා මෙතනදී පාස් වේව සෙට් එක ගන්න ඕනේ. සුපුරුදු පරිදිම පාස් වේව සෙට් එක ගන්න. හරිද? මෙතනදී නම් 2010 ඉඳන් ගත්තත් කමන්නේ. හරිද? 2000 හරි 10 ඉඳන් ගියමු 2010 ඉඳන් 2024 වෙනකම් පාස් වේව සෙට් එක ගන්න. ඔය පාස් වේව සෙට් එකේ හරිද? දැන් ස්ට්‍රක්චර් 24ක් ගන්නවනේ. ස්ට්‍රක්චර් 24 පළවෙනි ස්ට්‍රක්චර් ප්‍රශ්නට අහන්නේ මොනවද කියලා මුලින්ම බලන්න. හරිද? එතකොට ඔයා මෙතනදී කරන්න ඕනේ ෆයිල් 4ක් මේන්ටේන් කරන්න. හරිද? එකම ෆයිල් එකක් කමන්නේ. එකම ෆයිල් එකේ හරිද? වෙනම බෙදා ගන්න. පුළු ස්ටෙප් වල කොටස් 4ක් වශයෙන් දාන්න. හරිද? පළවෙනි කොටස දාන්න ඕනේ. හරිද? පළවෙනි ස්ට්‍රක්චර් එකේ අහන ප්‍රශ්න ටික. දෙවෙනි කොටස දාන්න ඕනේ. දෙවෙනි ස්ට්‍රක්චර් එකේ අහන ප්‍රශ්න ටික සෙට් එකම දාන්න ඕනේ. ඒ කරන ගමන් මම කියන්න. හරිද? ඊට පස්සේ ඔහම එකම ෆයිල් එකේ හෝ ෆයිල් 4ක් රිමේන් කරනවා. හරිද? එතකොට ඔයා පළවෙනි ස්ට්‍රක්චර් එකේ අහන ප්‍රශ්න ටික මුලින්ම බලන්න මොනවද මේක අහන්නේ කියලා. හරිද? හොඳට තේරුම් ගන්න. මේ පේපර්ස් ටික හොඳට බලලා පෙරලා තේරුම් ගන්න. හරිද? ඊට පස්සේ පළවෙනි ස්ට්‍රක්චර් එකේ ඔයා මුලින්ම 2024 පටන් ගමුකෝ. 24 ඉඳන් පටන් ගන්න 2010 දක්වා එක දිගට කරන්න එපා. 2024 පටන් ගන්න 2000 හරිද? 2018 වගේ කරමු. අවුරුදු 6ක් කරමු. 2024 ඉඳන් 2018 දක්වා පළවෙනි ස්ට්‍රක්චර් එකේ අහලා තියෙන ප්‍රශ්න ටික කරන්න. හරිද? ප්‍රශ්න ටික කරලා ඉවරලා කෙලින්ම මාකින් තියෙනවනේ. මාකින් එකට යන්න. මාකින් එකට ගිහිල්ලා ඔයා ලියපු හැම ප්‍රශ්නයකම වරදින හැම පොයින්ට් එකක්ම ලියා ගන්නයි උත්තර පත්‍ර වලම. හරිද? මෙතන නම් ඔයාලා print out ගත්තත් කමන්නේ. හරිද? පාස් වේව සෙට් එක ස්ට්‍රක්චර් ටික. හරිද? මාකින් එක බලාගෙන ඔයාගේ වරදින පොයින්ට් එක ලියන්න. ඉතින් පළවෙනි පාඩමේ මයික්‍රොමීටර් ස්ක්‍රූ පාවමනේ. ඒ කියන්නේ පළවෙනි ස්ට්‍රක්චර් එකේ තිබ්බවට ප්‍රශ්නයක් 2018 ප්‍රශ්නයක් තිබුණා. ඉතින් උඹට හරියට මතක නැහැ මොකක්ද අහලා තිබුණේ. හරිද? සාමාන්‍ය අහමුකෝ මයික්‍රොමීටර් ස්ක්‍රූ පාවමනේ කියලා. මයික්‍රොමීටර් ස්ක්‍රූ පාවමනේ කියන ස්ට්‍රක්චර් එකක් තිබ්බා. එතකොට ඔයා මයික්‍රොමීටර් ස්ක්‍රූ පාවමනේ කියලා මොකුත් දන්නේ නැත්නම් කමන්නේ ඔයාලට පුළුවන් ටික ලියන්න. හරිද? ලියනවාට වරදින පොයින්ට් එක දෙනවනේ. ඒ ටික මාක් කරනවා. මේක ලියන්න ඕනේ. එහෙනම් මේක මෙතන තේරුම් ගන්න ඕනේ නේද? කියලා හොඳ ලියන්න රතු පෑනේ. හරිද? කොහොම ස්ට්‍රක්චර් දෙසේ ප්‍රශ්න පහක් කරන්න එකම ප්‍රශ්න. ඒ කියන්නේ පළවෙනි ස්ට්‍රක්චර් දෙකට අහන අවුරුදු කිහිපයක පාස් වේවස් කරන්න. හරිද? එතකොට අවුරුදු කිහිපයක පාස් වේවස් කරද්දී ඔයාලට තේරෙනවා පළවෙනි ස්ට්‍රක්චර් දෙකට අහන මේ වගේ ප්‍රශ්න නේද කියලා ඔයාලට තේරෙනවා. හරිද? එතකොට පළවෙනි ස්ට්‍රක්චර් දෙකේ අහන ප්‍රශ්නවල වර්ධන පොයින්ට් වෙනම සෙට් එකක් ලියා ගන්න. වෙනම පොයින්ට් එකක් ලියා ගන්න. වෙනම ෆුල් ස්කැප් වල ටිකක් මේන්ටේන් කරන්න. ඊට පස්සේ දෙවෙනි ස්ට්‍රක්චර් එකට යන්න. දෙවෙනි ස්ට්‍රක්චර් එකේ අවුරුදු කිහිපයක් අහලා තියෙන ප්‍රශ්න ටිකක් ඔයා කරන්න. අවුරුදු 5ක 6ක කරන්න. ඒතර දෙවෙනි ස්ට්‍රක්චර් එකේ ඔයාගේ වර්ධන පොයින්ට් එක වෙනම ලිස්ට් අවුට් කරලා ලියා ගන්න. හරිද? ඊට පස්සේ තුන්වෙනි ස්ට්‍රක්චර් එකට යන්න. තුන්වෙනි ස්ට්‍රක්චර් එකේ අවුරුදු කිහිපයක 2024 ඉඳන් 2018 දක්වා අවුරුදු කිහිපයක අහලා තියෙන ප්‍රශ්න ටික එක දිගට කරන්න. හරිද? එක දිගට කරලා ඉවරලා හරිද? වෙලාව යනවා කරන්න දෙයක් නැහැ. වෙලාව මදි. සීමිතයි. කැප කරන්න ඕනේ ටයිම් එකක්. දෙයක් ලබා ගන්න දෙයක් දෙන්න ඕනේ අනිවාර්යයෙන්. හරිද? එතකොට ඔයා ඒකෙදි තුන්වෙනි ස්ට්‍රක්චර් එකේ ඔයාගේ වර්ධන පොයින්ට් එක ලියා ගන්න. හරිද? ඊට පස්සේ හතරවෙනි ස්ට්‍රක්චර් එක යන්න. හතර සමාන විද්‍යුතී ගණන වගේ නේද? විද්‍යුතය හරි ධාරා විද්‍යුතය ඉලෙක්ට්‍රොනික්ස් වගේ එකක් නේ යන්නේ. එතකොට ඒකේ ප්‍රැක්ටිකල් ටික ඔයා ඒ ප්‍රශ්න කරද්දි ප්‍රැක්ටිකල් එක නමත් පොඩ්ඩක් ලියා ගන්න. මේ ප්‍රැක්ටිකල් එකේ මේක අහලා දෙනවා. මේක අහලා දෙනවා කියලා ලියා ගන්න. හරිද? එතකොට හතරවෙනි ස්ට්‍රක්චර් එකේත් ඔයාගේ එක දිගට අවුරුදු කිහිපයක පාස් එක සෙට් එක කරා මගින් බලාගත්තා. හරිද? හදාගත්තා. පොයින්ට් අවුට් කරගත්තා. හරිද? දැන් ඔයා මං ගුවානේ ෆයිල් එකේ මේන්ටේන් කරන්න ඕනේ කියලා. පළවෙනි ස්ට්‍රක්චර් එකේ වර්ධන පොයින්ට් එක, දෙවෙනි ස්ට්‍රක්චර් එකේ වර්ධන පොයින්ට් එක, කොහොම ස්ට්‍රක්චර් හතරේ වර්ධන පොයින්ට් එක මේන්ටේන් කරන්න. ඔයාට ඒක වැදගත් වෙන මං මේන්ටේන් කරන්න කියන්නේ හේතුව ඔයාට මේක වැදගත් වෙනවා එක්සෑම් එකට කලින් දවසේ. එක්සෑම් එකට කලින් දවසේ ඔයා බලන්නේ අර ෆයිල් එකේ ඔයා ලිස්ට් අවුට් කරපු වර්ධන පොයින්ට් එක විතරයි. හරිද? මොකද ඔයාට වර්ධින නේ පොයින්ට් එක විතරයිනේ. ඔයාට පුළුවන් ටික ඔයාට කොහොමද පුළුවන්? තේරුණාද? ඒතර ඔයාගේ වර්ධන පොයින්ට් එක දැන් ඔයා ලිස්ට් අවුට් කරලා ඉවරයි. හරිද? ඒක 2024 2018 වේව සෙට් එක කරලා ඊට පස්සේ 2018 2010 දක්වා වේව සෙට් එක කරන්න. හරිද? ස්ට්‍රක්චර් සෙට් එක කරන්න. පළවෙනි ස්ට්‍රක්චර් එකේ 2010 ඉඳන් 2018 දක්වා කරනවා. දෙවෙනි ස්ට්‍රක්චර් එකේ 2010 ඉඳන් 2018 දක්වා කරනවා. ඒ කරන ගමන් වර්ධන පොයින්ට් එක ලියා ගන්න. හරිද? මම මෙතනදී පොඩ්ඩක් කියනවා ප්‍රොවින්ෂියල් වේව සෙට් එකේ හරිද? මේ අවුරුද්දේ ලාස්ට් ටයිම් එකේ හදලා තියෙන ස්ට්‍රක්චර් සෙට් එකක් කරලා යන්න පුළුවන්. හරිද? හරිද? ඒ කියන්නේ පළවෙනි ස්ට්‍රක්චර් එකේ මේ පළවෙනි ස්ට්‍රක්චර් එක වයම් පළාත විවරය කරනවා. බස්නාහිර පළාත විවරය කරනවා.
හරිද? එහෙමම මාකින් තියෙන වරන් කරන් try කරන්න ඕත්. හරිද? කරලා වර්ධනය පොයින්ට් ලියාගෙන වැඩි කරන්න ඕන. හරිද? එතකොට කොහොම තමයි මම page structure disable දැම්මේ. හරිද? මුලින්ම pass waiver set එක කරලා ඉන්න. pass waiver set එක කරලා ඉවරලා ඔයා මේ පළාත් waiver set එකට බහින්න. හරිද? මේ අවුරුදු 2025. ඒ කියන්නේ 2025 පළාත් waiver set එක කරන්න කියන්නේ මොකද එයාලා ගෙස් කරලා දෙන්නවා මේක ඉන්න පුළුවන් නේද කියලා. හරිද? තේරුණාද? ඒකට ස්ට්‍රක්චර් දෙකම තමයි ගොඩ දැම්මෝ. ගොඩ දාගත්ත කොහොම. හරිද? ජය වේවා.